එක්තරා දවසක් එක්තරා ගුරුවරයෙක් එයාගේ පන්තියේ ඉන්න දරුවන්ට පොඩි ක්‍රියාකාරකමක් කරනවා. ඒ තමයි ඒ ගුරුවරයා පුතා සුදු පාට කොලයක් අරගෙන කළු පාටින් ඒකේ තිතක් තියෙනවා. තියලා ඒ සුදු පාට කොලේ පෙන්නලා ළමයින්ගෙන් අහනවා දරුවනේ ඔයාලට මොකක්ද මේකේ පේන්නේ කියලා. ළමයි සියලුම දෙනා වගේ උස් හඬින් පිළිතුරු දෙනවා කළු පාට තිතක් පේනවා කියලා. ගුරුවරයා ටික කල්පනා කර ඉඳලා එයා hina වෙනවා. hina වෙලා කියනවා ඇයි කාටවත් සුදු කොලේ පෙනුන්නේ නැද්ද කියලා. මොකක්ද මේකෙන් මේ අපිට ගන්න තියෙන්නේ? අපේ ජීවිතේ හොඳ 100ක් අමතක කරලා අපි වෙච්ච එක නරක සිදුවීමක් ගැන හිතේ තියෙනවා. කළු පාට තිත තමයි වෙච්ච නරක සිදුවීම. සුදු කොලේ තමයි අපිට වෙච්ච යහපත් දේවල්. ඉතින් ජීවිතය කියන්නේ හොඳ නරක කියන හැම දෙයක්ම අපිට විටින් විට වෙනස් වෙමින් ලැබෙන දෙයක්. ඒක නිසා මතක තියාගන්න නරක අමතක කරලා සුදු කොලයක් වගේ වෙන්න.